අපි හොයලා බලමු වගේ ඇස්සට කළු වෙලා තියෙන්නේ නිින්ද මදි නිසාද නැත්නම් ඒක ඇත්තටම අයි ක්‍රීම් එකකින් හදන්න බැරි ස්ට්‍රක්චරල් ඉෂුව එකක්ද කියලා. අයිබන් මම වෛද්‍ය දිලීප. ඇස්සට කළු වීම සහ ඉදිමීම කියන්නේ ගොඩක් දෙනෙක් තියෙන පොදු ගැටලුවක්. ඒකේ මුන්ට තෙහෙට්ටුවක් වයසට ගිය පෙනුමක් එනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක නිින්ද මදි නිසා හෝ අයි ක්‍රීම් එකක් ගාලා සිම්පලි හදාගන්න පුළුවන් දෙයක් කියලා. ඒත් මම අද ඔයාලට කියන්නම්. ගොඩක් වෙලාවට මේ අන්ඩර් අයි ඩාර්ක්නස් නැත්නම් wrinkles කියන්නේ කිසිම අයි ක්‍රීම් එකකින් හදන්න බැරි ස්ට්‍රක්චරල් ඉෂුවක් වෙන්න පුළුවන් කියලා. ඔයාගේ ඇසට කළු වීමට හේතුව මොකක්ද කියලා හොයාගන්න පුළුවන් සරල ටෙස්ට් එකක් තියෙනවා. මේකට කියන්නේ පින්ච් ටෙස්ට් කියලා. ඔයාගේ ඇසට සම ඇඟිලි දෙකකින් සිනිඳුර අල්ලලා පොඩ්ඩක් ඇදලා බලන්න. සම කළු පැහැයෙන් පේනවා නම් ඒ කියන්නේ ඔයාට තියෙන්නේ වැඩිපුරම පිග්මන්ටේෂන් නිසා ඇතිවුණු කළු පැහැට. මේක ඇති වෙන්නේ ජානමය හේතු බලපාන්න පුළුවන්. ඊට වල නිරාවරණ වීම නැත්නම් හැම ඉරිටේෂන් නිසා වෙන්න පුළුවන්. මේකට සාමාන්‍ය බ්ලීචින් ක්‍රීම් වගේ නැත්නම් අන්ඩර් අයි ක්‍රීම් වගේ පාවිච්චි කරලා සක්සස් නොවුනට සමහර එන්සයිම් ට්‍රීට්මන්ට් වලින් හරි ගස්සන්න පුළුවන්. හැම ඇද්දට පස්සේ කළු පාට අඩු වෙනවා නම් ඒකෙන් කියන්නේ හැම රැලි වැටුණු නිසා නැත්නම් අන්ඩර් අයි ෆැට් එක අඩු වෙච්ච නිසා ඇතිවුණු ඩාර්ක්නස් එකක්. ඒක අපි අන්ඩර් අයි wrinkles නිසා ඇතිවුණු ඩාර්ක්නස් එකක්. මේකෙදි ඇත්තටම වෙන්නේ ඇහැට තියෙන ෆැට් එක සහ කොලජන් තන්තු අඩු වෙන නිසා එතන ලැක්ස් වීම. මේ දින්නේ ආයත වලග වගේ හැදිලා රැලි වැටෙන නිසා ආලෝක වැටෙද්දී අඳුරු පැහැයක් වෙනවා. මේ රැලි වැටීම නිසා ඇති වෙන කළු වීමට අයි ක්‍රීම් එකකින් කිසිම විසඳුමක් ගන්න බෑ. මොකද ක්‍රීම් එකකින් වෙනස් වෙන්නේ හැම පිටස්තරේ තියෙන කළු පැහැ වෙන අඩු වීම පමණක් වුණාට මේකේ බ්ලීචින් අන්තර්ගත නිසා තවත් කොලජන් ඩැමේජ් වල තව තවත් වැඩි වෙන එකයි සිදු වෙන්නේ. මෙහිදී නිරෝධන ප්‍රතිකර්ම වෙන්නේ වොලියුම් රිප්ලේස්මන්ට් එකක්. ඒක තියෙන එකම ප්‍රතිකර්මය වන්නේ හැම ටයිට් කරලා ඩර්මල් ෆිලර්ස් භාවිත කරන එක. මේ ස්කින් ටයිට් කරන්න සඳහා මිසෝ ස්ටැම්පින් එන්සයිම් ට්‍රීට්මන්ට් නැත්නම් කොලජන් ඉන්ඩක්ෂන් ට්‍රීට්මන්ට් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ තද වුණු හැමට ෆිල් කිරීම සඳහා හයිඩ්‍රොනික් ඇසිඩ් වැනි සේෆ් ෆිලර් භාවිත කරන්න ඕන. මේදී හැම ඇදෙන නිසාත් යට ෆිල් වෙන නිසාත් හොඳට පිරලා තරුණ පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම ඇහැට කළු වීමත් නැති වෙලා යනවා. මේක ඉතාමත් ආරක්ෂිත සහ ඉතාමත් ශනික ප්‍රතිඵල ලබා දෙන ට්‍රීට්මන්ට් එකක්. මේක වෛද්‍යවරයෙක් විසීම කළ යුතුයි. ඒ වගේම ඇසට ඉදිවීම, ඇති වෙන නිින්ද මදි වීම, ලුණු අධික ආහාර ගැනීම වගේම ජානමය හේතුත් වෙන්න පුළුවන්. ඒත් මේක ස්ථිර ප්‍රශ්නයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද මේ සඳහා විනු විශේෂ ප්‍රතිකර්ම වර්ග තියෙනවා. ඇත්තටම ඇසට කළු වල රැලි වැටිලා නම් මෙතන නිශ්චිත හේතුවක් ඇති. ඒක හරියටම නිවැරදිව අඳුනා ගැනීම තමයි හරි ප්‍රතිකර්ම සඳහා ප්‍රාථමික පියවර වෙන්නේ. ඒ නිසා ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව හමුවන්න. නැත්නම් ඛාලි කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඒ සඳහා හොඳ උත්තරයක් හොයන්න.